Hi guys, good morning. Welcome to my YouTube channel. අද ඉතින් අපි යනවා මුන්නේශ්වරම්. ඉරිදා අපි නිවාඩු දවස කියන්නේ නිවාඩු දවස් 3ක් එකට වැටුණා. ඒකෙන් අද අපි දෙවෙනි දවස අපි යනවාද මුන්නේශ්වරම්. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඔන්න ඉතින් අපි දැන් මේ යන්න හදන්නේ මුන්නේශ්වරම්. දැන් ඉතින් අපි කට්ටියම එකතු වෙලා බස් එකට නැගලා මේ දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි අපි 4:00ට විතර එකතු වෙලා පාන්දර එතනින් පිටත් වෙනකොට 5ට විතර ඇති. දැන් මේ අපි ඔක්කොමලාම යනවා. යන ගමන් තමයි ඉන්නේ. අපි යමු ඉතින් යාළුවනේ. අපිට ඉස්සරවම හම්බ වෙන්නේ මේ බෝධිය. අපි ඉතින් මෙතනට වැඳලා පඳුරක් එහෙම දාලා ආයෙත් පිටත් වුණා. දැන් ඉතින් අපි මේ යනවා. ඇත්තටම ඉස්සරවම අපිට හම්බ වෙන්නේ බෝධිය. එතනට වැඳලා කරලා ඔක්කොම කරලා යනකොට හිතට දැනෙන නිදහස මාරමයි. දැන් ඉතින් වෙලාව 5:00ට විතර ඇති. අපි ඉස්සරවම යන්න හිතන් ඉන්නේ අතුගල පන්සලට. ඇතුගල කන්ද නගීද දන්නේ නැහැ. අපි ඉතින් යමු දැන් ඇතුගල පන්සලට. දැන් වෙලාව 6:10ට විතර ඇති යාළුවනේ. ඇතුගල පන්සලට තමයි දැන් යන්නේ. මං ඉතින් ඉස්සරහටම වෙන ඉඳගෙන පාරේ යන්නේවයි බස් එකේ ඇතුලේ ඉන්න අපි කට්ටියවයි වීඩියෝ කර කර යනවා ඉතින් මම. අපි ආවා ඉතින් දැන් ඇතුගල පන්සලට. ඇත්තටම මේ පුදබිම දැක්කත් ඇති. අර ඈතින් පේන්නේ ඇතුගල කන්ද. අපි ඇතුගල කන්දට නම් යන්නේ නැහැ කියලා කිව්වා නගින්න. ඒක නිසා අපි ඉතින් ඇතුගල පන්සල ඇතුලේ ඇවිදලා වැඳ පුදාගෙන අපි ඉතින් මෙතනින් යනවා මුන්නේශ්වරම් වලට යන්න. ඇතුගල කන්ද ඈතින් ලස්සනට පේනවා යාළුවනේ. අපිත් ඉතින් යන්න ආසයි. අපිට යන්න හම්බ වෙන්නේ නෑ. මොකද ඒ ගලට කන්දට නැග්ගා කියන්නේ අපිට ආය බහින්නත් පැය ගාණක් යනවනේ. පැය 2-3ක් යයි බහින්නයි නගින්නයි. ඒක නිසා ඉතින් අපි පන්සල වැඳ පුදාගෙන මෙතනින් පිටත් වෙනවා. පේනවා නේද ඔයාලට ඇතුගල මුදුනේ තියෙන බුදු පිළිමේ. අපිත් ආසයි යන්නේ උනාට අපිට ඉතින් එතෙන් ගියොත් වෙලාව මදි වෙන නිසා අපි පන්සල වැඳ පුදා ගන්න තමයි මේ හදන්නේ.
ඉතින් පන්සලත් වැඳ පුදාගෙන ආපහු බස් එකට ඇවිල්ලා දැන් මේ පිටත් වුණා. මෙතන ඉතින් සින්දු දාගෙන තමයි අපි යන්නේ යාළුවනේ. මට ඉතින් ඒ සින්දු ඔයාලට ඇහෙන්න දාන්න බෑනේ. මගේ channel එකට copyright වදී. ඒක නිසා මං ඉතින් ඒක ඔයාලට ඇහෙන්න දැම්මේ නෑ. හැබැයි ඉතින් කට්ටියම දැන් මේ පිටත් වෙලා සින්දු කියා යනවා ඉතින්. ඒකල් අපි ආවේ අඟුලිමාල මහා සෑයට. මේකේ වටපිටාව නම් හරිම නිස්කලංකයි යාළුවනේ. මේ පුද බිමට වැඳ පුදා ගන්න එන්න ලැබීමත් අපි පෙර කරපු පිනක්ම තියෙන්න ඕන. ඇත්තටම යන්න ආසම හිතෙන තැනක්. මං කලින් එකපාරක් ගිහින් තියෙනවා. මේ මම යන දෙවෙනි පාර. මේ තමා එළිය යාළුවනේ. මේක ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නෑ කියලා කිව්වා. ඒ වුණාට ඉතින් මේක ඇතුළට ගියපුවාම දිව්‍ය ලෝකෙකට ගියා වගේ තමා දැනෙන්නේ. මාරම ලස්සනයි හිත නිවෙන කියාගන්න බැරි සුන්දරත්වයක් කියාගන්න බැරි දේවල් තියෙන්නේ. ඇත්තටම මාරම නිස්කලංක පරිසරයක හදලා තියෙන මේ අඟුලිමාල මහා සෑය ඔයාලත් ඇවිල්ලා දෑසින් දැක බලාගෙන වැඳ පුදා ගන්න කියලා මම කියනවා යාළුවනේ. කියන්න වචන නෑ ඇතුළට ගියපුවාම මේ ඇතුළට යන ගමන් යාළුවනේ. ඇත්තටම එන්න ඔයාලත් මෙතනට. මම කලින් පාරක් ඇවිත් තියෙනවා. ඒ හින්දා තමයි මම මේ ඇතුළට යන්න කලින් ඔයාලට කියන්නේ. මොකද ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නෑ. එළිය ගහලම තියෙනවා ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම සපුරා තහනම් කියලා ඇතුළේ. ඒක නිසා මම ඔයාලට එළිය විතරක් පෙන්නන්නම්. හරිම නිස්කලංකයි පූජනීය පුද බිමක්. ඔයාලත් ඉතින් මේ අඟුලිමාල මහා සෑයට එන්න කියලා මම ආරාධනා කරනවා. plan කරනවා. මේක කන්නල් කොහොමන්නේ අයිනදයි කොහොමන්නේ මේ ගිලියම්මත් ඉන්නේ. අපි ඉතින් අඟුලිමාල මහා සෑය වැඳ පුදාගෙන එතනම එහා පැත්තෙන් තියෙනවා කට්ටියට කෑම බීම කාලා යන්න එහෙම හදලා. එතනින් ඉතින් අපි උදේට කාලා එහෙම ඉවර වෙලා දැන් අපි ආයෙම පිටත් වෙනා මුන්නේශ්වරම් වලට යන්න. අපි දැන් මුන්නේශ්වරම් වලට ආවා යාළුවනේ. මං ඉතින් මල් මිටකුත් ගත්තා නිල් මානෙල් මල්. ඉස්සරවම මුන්නේශ්වරම් දේවාලයට යන්න කලින් යන්න ඕන පන්සලට. ඒක නිසා ඉතින් දැන් අපි කට්ටියම මල් අරගෙන පන්සල වැඳ පුදා ගන්න තමයි මේ යන්නේ. මෙහෙට නම් හොඳට මව්වසර වැඩි යාළුවනේ. අපි දැන් මෙහෙට එනකොට
11ට විතර ඇති. හොඳටම අවුව සැරයි. ඉතින් යන්න අමාරුයි. කොහොම හරි ඉතින් අපි පන්සල වැඳ පුදා ගන්න දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. අපි චූටි පැටියා ඉතින් අත් දෙක වනවනා යනවා. එයාටත් ඉතින් හොඳටම අවුව සැරයි කියලා එයා ඉතින් අඬනවා වැඩි යාළුවනේ. ඔන්න ඉතින් අපි දැන් පන්සලට ආවා. අර ඈතින් පේන්නේ පන්සල. අපි ඉතින් යමු යාළුවනේ පන්සල වැඳ පුදා ගන්න. අපි ඉතින් පන්සලට ඇවිල්ලා නාග චෛත්‍යය වැඳලා බෝධියට පැන් කලයක් දාලා එහෙම ආව යාළුවනේ. හරිම නිස්කලංකයි. ඒ වගේම හැබැයි හොඳටම අවුව සැරයි මෙහෙට. අපි ඉතින් මුන්නේශ්වරම් මහදේවාලයට ගියා. මහදේවාලේ වීඩියෝ කරන්න ඒවා ඡායාරූප ගන්න දෙන්නේ නෑ යාළුවනේ. ඒකල්ල මහදේවාලෙත් වැඳ පුදාගෙන දැන් ආවා අපි මේ කාලියම්මා දේවාලෙට. මේකෙත් එළියෙත් විතරයි වීඩියෝ කරන්න පුළුවන් වුණේ. මොකද ඇතුලේ ඡායාරූප ගන්න වීඩියෝ කිරීම සපුරා තහනම් කියලා ගහලා තියෙනව නිසා මං ඔයාලට එළියෙන් විතරක් මේක පෙන්නන්නම්. ඔන්න අපි බීච් එකට ආවා. මෙහෙට හොද්දටම අවුව එළියට බහින්නවත් බෑ. හැබැයි ඉතින් කට්ටිය නෑ බීච් එකේ. මොකද මෙතන බහින්න දෙන්නේ නෑ කියලාත් කිව්වා. ඒ වුණාට ඉතින් අපිට ගොඩක් දුරට යන්නේ නැතුව සාමාන්‍යයෙන් ගිහිල්ලා බහැලා එන්න කියලා අපේ ඩ්‍රයිවර් අයියා කිව්වා. අපි ඉතින් ආවා. මොකද මෙතන රැල්ල සැර වෙනවා. සැර වැඩි කියලා තමයි කිව්වේ. මේ දවස්වල කොහොමත් බීච් එකට බහින්න දෙන්නේ නෑ කිව්වා. අපි ඉතින් චුට්ටක් ගිහින් එන්න කියලා අපිව යව්වා ඉතින්. අපිත් ආවා බලමු ඉතින් රැල්ල සැර වෙයිද කියලා. අවුව සැර වැඩි යාළුවනේ. හොඳටම සැර වැඩි අවුව. රැල්ලත් වැඩි වෙනවා වගේ. චුට්ටක් ළඟට යමු. චුට්ටක් ළඟට ගිහින් මාත් රැල්ල පාගන්නම්. බලමු. මේ මෙතන තියෙන්නේ ගල් කණ්ඩියක්. එතනින් උඩට වතුර දානවා. අපි එනකොට ඔය වගේ තමයි රැල්ල අඩු වෙලා තිබ්බේ. බලමු අපි රැල්ල වැඩි වෙයිද කියලා. වැඩි වෙලා හොඳටම උඩට දානවා වතුර. ඉස්සෙල්ලා අපි එනකොට ඔය වගේ තිබුණේ නෑ. දැන් රැල්ල සැර වැඩි. මාත් ඉතින් අක්කිරි චුට්ටක් වීඩියෝ කරන්න කියලා මාත් ගියා රැල්ල පාගන්න. එන්න එන්න රැල්ල සැර වෙනවා යාළුවනේ. මම පේනවාද ඉස්සෙල්ලාට වැඩිය ගොඩක්ම උඩට දානවා. ඕක අපි එනකොට සාමාන්‍ය දුරට ආවේ. ඊට පස්සේ කට්ටියම දෙමිලා උඩින්ම වතුර දාලා. ඒ කියන්නේ එන රැල්ල දැන් සැර වැඩි. බලන්නකො පොඩ්ඩක් ඔයාලත්. එතන බීච් එකේ අපිට ගොඩක් වෙලා ඉන්න දුන්නේ නෑ. රැල්ල සැර වැඩි වුණා. ඊට පස්සේ අපි ඔක්කොමලම ආපහු ආවා දැදුරුවයට. දැන් දැදුරුවේ නාන්න තමයි අපි යන්නේ. නාන්න කලින් අපි මෙතන
සින්දුවක් දාලා චුට්ටක් නටන්න කියලා තමයි ලැහැත්ති. ඔන්න ඉතින් කට්ටියම දැදුරුවය ගාව සින්දුවක් දාගෙන නැටුවා. ඔන්න ඉතින් කට්ටියම දැදුරුවය ගාව නටලා වතුරට බැස්සා. දැන් මේ ඉතින් කට්ටියම වතුරේ තමා වතුරෙත් ඉන්නේ නැහැ නිකන් ඉතින් වතුරෙත් නටනවා සින්දු කියනවා කට්ටියම. අපි ඉතින් එතන නාලා කාලා ඔක්කොම කරගෙන ඉවරලා දැන් අපි යනවා පඬුවස් නුවර. ඒ කියන්නේ දැන් අපි ට්‍රිප් එකේ අවසාන ගමන තමයි අපි යන්නේ පඬුවස් නුවරේ පන්සලට. අපි පඬුවස් නුවර පන්සලට ආවා. දැන් ඉතින් මේ පන්සල බලන්න යන ගමන් මම නම් ඉතින් බස් එකේ එන ගමන් හොඳ නිින්දක් දාගෙන ආවා යාළුවනේ. මෙතෙන්ට කියන්නේ මගට ඇවිල්ලා තමයි හැරවුවේ කට්ටිය. දැන් ඉතින් අපි යමු පඬුවස් නුවර පන්සල බලන්න. අපි පඬුවස් නුවර ගිහිල්ලා පන්සලට ගිහිල්ලා එතනින් ගන්න තියෙන දේවලුත් අරගෙන දැන් මේ අපි ආපහු ගෙදර එන ගමන් තමයි ඉන්නේ. එනකොට අපි පාරේ නතර කරලා තේ පැහැවලා කට්ටියම හවස 6ට තේ එකක් බීලා එහෙම ආයෙමත් අපි පිටත් වුණා. මම මේකට මේකේ නටන සින්දු දැම්මේ නැත්තේ මගේ channel එකට copyright වදින හින්දා. ඒක නිසා ඉතින් ඔයාලා මං ගැන වැරදියට හිතන්න එපා. නිකන් නටනවා වගේ තමයි පේන්නේ. සින්දු දාන්න බෑ මගේ channel එකට copyright වදින නිසා. අපි ඉතින් ට්‍රිප් එක ඉවර කරන්න තමයි යන්නේ. දැන් ඉතින් කට්ටියම තේ බීලා බස් එකේ ආපහු ඉතින් පිටත් වෙනවා අපි ගෙදර යන්න. එහෙනම් ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. Thanks for watching.